අම්මේ මම net meet එක මෙතන ඉන්නම්. හරි මං එන්නම්. මම මේ net meet එකේ ඉන්නම්. මේ කොහෙද බං කසුන එනවා කිව්වේ? පහන් වැට ළඟට බං. ඈ අඩේ මේ මං ඊ පැත්තට එනන් යන්න ඇවිල්ලා ඇතිනේ. මේ අපේ මල්ලි ආවොත් මේ උඹ කොට හරි එකම බලයන් ඈ. හරි බං. ඔව් බං අපේ අම්මට හැමදේම කියනවා බං පොඩි එකා. හරි ඉක්මනට වරෙන් එන්න. මං ගිහින් කතා කරලා එන්න. එච්චර නෑ නෑ මං එනවා ඉක්මනට. මං යන්න. කොහෙද? නෑ බං. ඇවිල්ලා ඇති කිව්වා. අපච්චි. මම මෙහෙ. ඇවිල්ලා මචං මං යන්න. දෝනි ඔයයි කියලා තිබෙන net මාව හම්බෙන්න ඕනේ කියලා පන්සලේදී ඒකයි. දැන් ඇයි යන්නන්නේ? දැන් ගොඩක් වෙලාද ඇවිල්ලා? ඇවිල්ලා. අර පහන් වැටේ තියෙන පහන් හත තියෙන්නේ. ඒකෙන් තුනක් පත්තු වෙන්නේ නැහනේ. ඒක ඔයාට තිබ්බේ. අපි දෙන්න රණ්ඩු නොවි සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරලා ඒ පහන් ටික පත්තු කරේ. ඔයා ඊටු තුන පත්තු කරලා එන්නකො. පත්තු කරලා ඉක්මනට එන්න. මොකද අනේ ඊයේ උනේ වට? ඊයේ මොකද උනේ කියන්නේ ඉතින් මට කේන්ති ගියා ඉතින්. ඔයා කරන වැඩේ හින්දානේ. කොහෙන් බන්න අත? මේ දෙයනේ. උච්චර තුවාල කරගන්න තරම්. මම පුච්ච ගන්නම්කෝ. ඔයා මොකද කරගන්න එපා. අනේ එපා බැඩියෝ. හායේ ඔයාගේ ඇඟකට හානියක් වෙලා තිබ්බොත් මම රිද්ද ගන්න මතක තියාගන්න. ආය ඔය වගේ දේවල් කරලා තිබ්බොත් මට දැන් යන්න ඕනේ අපච්චි. ලොකු හාමුදුරුවෝ දැක්කොත් විසුමක් වෙන්නේ නැහැ. ගිය සති දෙකේම පන්සල් ආවේ නැහැ ක්ලාස් ඉඳලා. ඉන්නකො තව ටිකක් ඉඳලා යන්නකෝ. දැන් ආයේ කවද්ද හම්බෙන්නේ හරි කියන්නකෝ. අන්න ලොකු හාමුදුරුවෝ එනවා. ආයේ හම්බෙන්න මන් දන්නේ නැහැ දවසක්. මම ක්ලාස් එක ළඟට එන්නද? ක්ලාස් එක ළඟට නම් එන්න එපා. ඊළඟ පොයට හරි හම්බෙමු. මං යනවා. පුත්සන්නයි. තුසිත. වරින් යවා.